අරක්කු සිගරට් මං හිතන්නේ අපි පුංචි කාලෙම ඉඳලා ඉගෙන ගන්න දෙයක් තමයි මේ දේවල් සෞඛ්‍යයට අහිත කරයි සමාජයට අහිත කරයි. එහෙමනම් ඇයි අපි මේ දේවල් පාවිච්චි කරන්නේ? දුම්කල හා මද්යසාර භාවිතය නිසා මහ ජනතාවට වෙන හානිය මේ වළක්වා ගන්නේ කොහොමද? මේ පිළිබඳව දැනුවත් කරන ආයතනය තමයි දුම්කල හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරිය. එහෙම නැත්නම් අපි දන්න වචනෙන් කියනවා නම් නාටා. ඉතින් මේ ආයතනය කුමක්ද? මේ ආයතනයේ සිද්ධ වෙන්නේ මොකක්ද? මේ අරමුණ මොකක්ද? මේ පිළිබඳව කතා කරන්නයි අපි මේ සෝදානම් වෙන්නේ. ඒ සඳහා අපත් සමග එකතු වෙලා ඉන්නවා ඒ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා. ඔබතුමාගෙන් මම මුලින්ම දැනගන්න කැමතියි මොකක්ද මේ දුම්කල හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරිය මේ ආයතනයෙන් මේ අධිකාරියෙන් සිද්ධ වෙන අරමුණ කුමක්ද? දුම්කල සහ මද්යසාර පිළිබඳ ජාතික අධිකාරිය එහෙම නැත්නම් අපි සාමාන්‍ය කියන විදිහට නාට ආයතනය ඇත්ත වශයෙන්ම පිහිටවන්නේ රටේ ජනතාවට දුම්කොළ සහ මද්යසාර නිසා ඇතිවන සෞඛ්‍ය සමාජීය හා පාරිසරික ව්‍යසනයන්ගෙන් එහෙම නැත්නම් හානිය අවම කර ගැනීම අරමුණු කරගෙන තමයි පිහිටවන්නේ. මේක ඇත්තටම පාර්ලිමේන්තු පනතක් මගින් 2006 වර්ෂයේදී ස්ථාපිත කරනවා. මේ ස්ථාපිත කරන්නේ ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව බැඳිලා ඉන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස් කරන ලද දුම්කොළ පාලනය පිළිබඳ ලෝක ප්‍රඥප්තිය සඳහා. මේ ප්‍රඥප්තියේ කොටසක් හැටියට තමයි මෙම ආයතනය පිහිටවන්නේ. එතකොට දැන් නාටයකින් නැත්නම් දුම්කල හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරියෙන් මහ ජනතාව ආරක්ෂා වෙන්නේ කොහොමද? මෙම අධිකාරියට ඇත්තටම බලතල නීතිමය බලතල තියෙනවා. දුම්කොළ සහ මද්යසාර කියන දෙපාර්ශ්වයම නිෂ්පාදනය, ප්‍රචාරණය, වෙළඳාම සහ එහා යන සියලු දේවල් සම්බන්ධව නීතිමය ප්‍රතිපාදන ගන්න සහ ඒවා පාලනය කරන්න. එහෙම නැත්නම් අපි කියන්නේ රෙගියුලේට් කරන්න, නියාමනය කිරීමේ බලයක් තියෙනවා. එතකොට මේ බලතල පාවිච්චි කරලා ආයතනයේ සතුව තිබෙන අනිත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරලා එක පැත්තකින් අපි නීතිමය වශයෙන් මද්යසාර සහ දුම්කොළ නිවාරණය සම්බන්ධ කටයුතු කරනවා. අනිත් පැත්තෙන් අපිට වගකීමක් සහ අපේ බැඳීමක් තියෙනවා දුම්කොළ සහ මද්යසාර නිසා ඇතිවන හානිය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. ඒක විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අපි ඒ ක්‍රියාමාර්ග ගන්නවා. සහ ඊළඟට දුම්කොළ සහ මද්යසාර වලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට ඇත්ත වශයෙන්ම ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට උවමනා වුණත් ඒ පුරුද්දෙන් ගැලවෙන්න ඒගොල්ලන්ට හැකියාවක් නැහැ සමහර වෙලාවට ඒ පුරුද්දෙන් තනියම ගැලවෙන්න. අන්න ඒ අවස්ථාවේදී අපි උදව් කරනවා මේ අයට ගැලවීම සඳහා වන උපදේශන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. මේ ආකාරයෙන් රටේ ජනතාව දුම්කොළ සහ මද්යසාර වලින් සිදුවන හානියෙන් මුදවා ගැනීමට අපි කටයුතු කරනවා. දැන් ඔබ දන්නවා මේ ආයතනයෙන් මොකක්ද සිද්ධ වෙන්නේ, මොකක්ද මෙහි අරමුණ කියලා. දැන් අපි හැරෙන්නේ ටිකක් වෙනස් පැත්තකට. දැන් මේ දුම්කොළ හා මද්යසාර එහෙම නැත්නම් අරක්කු සිගරට් කිව්වම ඔබ දන්නවා ලේසි පහසු ගණන් නෙමෙයි. ඔබ වියදම් කරන්නේ. ඔබේ සාමාන්‍ය පඩියෙන් ලොකු ප්‍රමාණයක් මේ සඳහා ඔබ සමහර විට වැය කරනවා වෙන්න පුළුවන්. මේකත් එක්ක එනවා ආර්ථික බරක්. මං හරි නේද? ඔබ හරි. මොකද්ද මේ ආර්ථික බර දුම්කොළ හා මද්යසාර වලින් ඇතිවෙන? ඔබ දන්නවා නම් මේ රටේ දවසකට සිගරට් නිෂ්පාදනය වෙනවා. එහෙම නැත්නම් භාවිතා වෙනවා මිලියන් 8ක් 11ක් අතර ප්‍රමාණයක්. දසලක්ෂ 8ක් 11ක් අතර ප්‍රමාණයක්. මේ හරහා සිද්ධ වෙන ආර්ථික පිරිවැය එහෙම නැත්නම් මේකේ ආර්ථික බර සිගරට් නිෂ්පාදනය සඳහා වන ආර්ථික බර විතරක් වෙනවා දවසකට රුපියල් මිලියන් 520ක් විතර. එතකොට මේ සිගරට් භාවිතා කරන පුද්ගලයෝ දවසකට රුපියල් මිලියන් 520ක මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා සිගරට් භාවිතා කිරීම සඳහා. ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ සිගරට් සමාගම් ලංකාවේ සිගරට් සමාගම් වල අයිතිය තියෙන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු සමාගම් වලට 84%ක් විතර. ඒතකොට මේ වියදම් කරන මුළු මුදලෙන් අති මහත් බහුතරය ඇදිලා යන්නේ පිටරට. ඒකට මේ මුදල් යන්නේ ඩොලර් පවුම් හැටියට. ඒකට අපි වගේ රටකට මේ ඩොලර් පවුම් කියන දේ ඉතාම වැදගත් දෙයක්. නමුත් සිගරට් සහ දුම්කොළ පානය කිරීම මගින් ඇත්ත වශයෙන්ම අපි කරන්නේ බහුජාතික
සමාගම් පෝසත් කරන එක. ඒක එක අතකට. ඒ කියන්නේ දුම්කොළ සහ දුම්කොළ විතරක් මේ මම කතා කරන්නේ මධ්‍යසාර අමතරව මධ්‍යසාර එකතු වුණොත් මීටත් වඩා වැඩි ප්‍රමාණයක් වෙනවා. දුම්කොළ භාවිතා කිරීම මගින් අපි අපේ රටේ බදු මුදල් දවසකට රුපියල් මිලියන් 520ක් පිටරට බහුජාතික සමාගම් වලට පරිත්‍යාග කරනවා. ඊට අමතරව අපි දන්නවා දුම්කොළ සහ මධ්‍යසාර භාවිතා කිරීම නිසා මේ රටේ ජනතාවගෙන් විශාල සංඛ්‍යාවක් අපි අකාලේ මිය යනවා. එහෙම නැත්නම් රෝගී තත්ත්වයකට පත් වෙනවා. මෙන්න මේ රෝගී තත්ත්වයට පත් වෙන පුද්ගලයෝ නඩත්තු කරන්න. එහෙම නැත්නම් දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය නිසා සිදුවන රෝගී තත්ත්වයන් වලට පත්වන පුද්ගලයන් නඩත්තු කරන්න අපි අවුරුද්දකට රුපියල් බිලියන 22ක් වියදම් කරනවා. ආසන්න වශයෙන් රුපියල් බිලියන 22ක් අපි වියදම් කරනවා. ඒ කියන්නේ මම සිගරට් බීලා නෙමෙයි, මම අරක්කු බීලා නෙමෙයි. නමුත් මම මගේ බදු සල්ලි වලින් සිගරට් බොන, අරක්කු බොන පුද්ගලයන්ගේ සෞඛ්‍ය නඩත්තු කිරීම සඳහා වියදම් කරනවා. මේ මිලියන 22ක් කියන එක අපිට ඇත්තටම කොච්චර බිලියන 22ක් බිලියන 22ක් කියන එක අපිට එච්චර කොච්චර ප්‍රමාණයක්ද කියන එක අපිට එච්චර තේරුම් ගන්න බැරි වෙයි. නමුත් මේ ප්‍රමාණය දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න වියදම් වෙච්ච මුදල් ප්‍රමාණයට සමාන මුදල් ප්‍රමාණයක් අපි වියදම් කරනවා අපේ බදු මුදලින් සිගරට් අරක්කු පාවිච්චි කරන පුද්ගලයන්ගේ සෞඛ්‍ය නඩත්තු කිරීම සඳහා. මේක අපි වගේ රටකට දැවැන්ත ආර්ථික බරක්. අනිවාර්යෙන්ම දැන් ඔබ ෆිගර්ස් කියද්දි තමයි අපිට ඒක දැනෙන්නේ. මම හිතන්නේ මේ හරහා ගොඩ දෙනෙක් ඒ සම්බන්ධව දැනුවත් වෙවි. හැබැයි ගොඩ දෙනෙක්ගේ හිතේ ඔළුවේ තියෙන දෙයක් තමයි සිගරට් වල ටැක්ස් එකකින් තමයි මේ රට දුවන්නේ කියලා. අපි කොහොමද මේකට උත්තරයක් දෙන්නේ? ඕක ඇත්තටම සිගරට් සමාගම් විසින් ජනගත කරන ලද මතවාදයක්. මොකද ජනතාව සිගරට් සමාගම් වලින් දුම්කොළ සමාගම් වලින් ඈත් වෙද්දී ජනතාව සිගරට් සමාගම් වල පැවැත්ම සඳහා ඔවුන් මිත්‍යා මත ජනගත කරනවා. ප්‍රධාන වශයෙන්ම මේව මිත්‍යාව ජනගත කරලා තියෙන්නෙම දුම්කොළ සමාගම් මගින්. ඇත්ත වශයෙන්ම දුම්කොළ සමාගම් වල පහුගිය අවුරුදු වල ඒගොල්ලෝගේ ඔප ටැක්ස් ප්‍රමාණය බැලුවොත් අපිට බොහොම ලේසියෙන් බලා ගන්න පුළුවන්. වාර්ෂික වාර්තාවට ගියහම සිගරට් සමාගම් සාමාන්‍යයෙන් ගෙවලා තියෙන ටැක්ස් එකක් හැටියට බිලියන් 92ක් විතර තමයි ගෙවලා තියෙන්නේ. නමුත් අපි කලින් කිව්වා සිගරට් බීපු කට්ටියව නඩත්තු කරන්න අපි බිලියන් 22ක් විතර වියදම් කරලා තියෙනවා. කියන්නේ සිගරට් සමාගම් වලින් ලැබෙන ආදායමට වඩා අතිවිශාල මුදල් ප්‍රමාණයක් අපි සිගරට් සමාගම් විසින් ඇති කරන හානිය නඩත්තු කරන්න විතරක් වියදම් කරනවා. ඔබ ඒ වියදම් කරන විතරක් නෙමෙයි. ඔබ දන්නවා නම් වාර්ෂිකව මේ රටේ ජනගහණයෙන් 22000ක් අවුරුද්දකට 22000ක් දුම්කොළ සහ මධ්‍යසාර නිසා අකාලයේ මිය යනවා. මේ මිය යන්නේ මේ රටේ ආදරණීය අම්මලා තාත්තලාගේ දූවරු පුතු, මේ මිය යන්නේ මේ රටේ දූ දරුවන්ගේ අම්මලා තාත්තලා, මේ රටේ ශ්‍රම බලකාය, මේ රටට කාර්යක්ෂම වැඩ කළ හැකිව තිබූ ජනතාව. එතකොට දුම්කොළ සමාගම් විසින් සිදු කරන හානිය ඔවුන් ගෙවන බදු මුදලට වඩා අතිශයින්ම විශාලයි. මම හිතන්නේ දැන් ඔබට තේරෙනවා ඇති මෙහි තියෙන බරපතලකම. බොහොම ස්තුතියි වෛද්‍යතුමන්ට අපිව මේ පිළිබඳව දැනුවත් කරාට. ඉතින් දැන් තේරෙනවා ඇතිනේ රට දුවන්න සිගරට් ඕනෙත් නැහැ, රට දුවන්න අරක්කු ඕනෙත් නැහැ. මේ අපි දුවන දිවිල්ල හරියට දිව්වා නම් මම හිතන්නේ මේ දේවල් නැතුවම අපිට ගොඩාක් ලස්සන රටක් සංවර්ධනය කරන්න පුළුවන්, හදන්න පුළුවන්, අපේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න පුළුවන්. එහෙමනම් අද අතාරින්න හිතනවා නම් අතාරින්න, ඔබව දැනුවත් කරන්න, ඔබට උදව් වෙන්න දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඔබත් එක්කම ඉන්නවා.